මොකක්ද දන්නවද වෙන්නේ? ඔය ෆෝන් එක පාස්වර්ඩ් එකක් කඩන්න පාස්වර්ඩ් එක අයින් කරන්න දීපු කඩේ කෙනාවත් පොලිසියෙන් ඊට පස්සේ ඇවිල්ලා අල්ලලා යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා දැන් අද කාලේ කවුරුත් තමන්ගේ ෆෝන් එක කියලා ඔප්පු කරන්න බැයි නම් ඒ කඩේ කෙනා පාස්වර්ඩ් එක අයින් කරලා දෙන්නේ නැහැ. ඊට වඩා වැදගත්ම දේ තමයි දැන් අපේ ෆෝන් එක අපිට පුළුවන් දැන් මේ හිතන්නකෝ දැන් තිසර ඉන්නවා යනුලි ඉන්නවා ආදිත්ත ඉන්නවා. දැන් ඔයාලා හිතන්න ඔයාලා අම්මලා තාත්තලා ගැන අපි හිතමුකෝ. අම්මලා තාත්තලා දැන් ඔයාලගේ හිතමු අපි අම්මලා ගැන හිතනවා අම්මලා තුන් දෙනාට ෆෝන් තුනක් තියෙනවා. එතකොට අද කාලේ ඔය හැම ෆෝන් එකක්ම මොන මතක තියාගන්න ඊමේල් account එකකට සම්බන්ධ කරලා තියෙනවා. හරි. ඊමේල් එකක් කියන්නේ මොකද්ද කියලා මම පස්සේ කියලා දෙන්නම්. හරි. ඒ කියන්නේ ඔයාලා හැමෝම මොන හරි අර ජංගම දුරකථනයක් අද කාලේ පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඔයාටම කියලා ඊමේල් ගිණුමක් ඕනේ. මොකද්ද මේ ඊමේල් එක කියන්නේ? ඒක නොමිලේ හදන්න පුළුවන් එකක්. හැබැයි මතක තියාගන්න ඒ ඊමේල් එක හදලා ඔයාගේ අම්මා තාත්තගේ ෆෝන් එක ඒකට රෙජිස්ටර් කරාට පස්සේ හරිද? ඒ ෆෝන් එක ආපහු අන්ලොක් කරන්න. ඒ කියන්නේ ෆෝන් එකේ ලොක් එක ආපහු අරින්න අර ඊමේල් එකේ අවසරය ඕනෙමයි. හරි? ඒ කියන්නේ ඊමේල් එක අපි ගාවනේ තියෙන්නේ. ෆෝන් එක දැන් හිතනකො අපි අතින් කවුරු හොරකම් කරලා නැති වුණා කියලා. එතකොට කවුරු හරි කෙනෙක් ඔය ෆෝන් එකේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්න මොන හරි දෙයක් කරන්න යනකොට පොඩි කෝඩ් එකක් එනවා. ඉලක්කම් 4ක 8ක කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක එන්නේ ෆෝන් එකට නෙමෙයි ෆෝන් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට. ඒ ඊමේල් ඇඩ්‍රස් එක ඔයාලා ගාව තියෙනවා කියලා කියන්නේ ෆෝන් එක කවුරු අරන් ගියත් ඒ ෆෝන් එක ආපහු ලොක් එක අරින්න බෑ. දැන් උදාහරණයක් Apple ෆෝන් තමයි මේක මුල් වතාවට. ඒ කියන්නේ Apple ෆෝන්ස් වලට තමයි මේක මුල් වතාවට හඳුන්වා දෙන්නේ. ඒ කියන්නේ යාලා ලොක් කරනවා ෆෝන් එක නැති වුණාට පස්සේ යා ආදාළ කෙනා නැතුව ඒ ෆෝන් එක ලොක් එක අරින්නම බෑ. එහෙනම් මේ දැන් අපි කතා කරන්න යන්නේ අපේ කම්පියුටරේ ගැන. එහෙනම් කම්පියුටරේ අපි කොහොමද ගෙදරට දොර අගුළු දාලා ඉබ්බෝ දාලා බොර පරිස්සම් කරලා වැඩක් වෙන්නේ නැහැ. කම්පියුටරේ ඔන් කරද්දි පාස්වර්ඩ් එකක් තියෙනවා. එහෙනම් එදා ඒක තමයි මාතෘකාවක් අපි ලියාගත්තා. මාතෘකාව මොකද්ද අවසාන ලියාගත්තා කිව්වේ අනවසර ප්‍රවේශ පාලනය කියන මාතෘකාව ලිව්වේ. හරි. එතකොට දැන් මෙන්න මේ රූපෙ දිහා බලන්න. මේ දවස්වල ෆෝන් එකක් අපිට ලොක් එක අරින්න පුළුවන්. يعني ෆෝන් එකට පාස්වර්ඩ් එකක් විතරක් නෙමෙයි දාන්න පුළුවන්. මොනවද මේ වගේ දැකලා තියෙන්නේ ඔයාලා? ෆෝන් එකක් ලොක් එක අරිනකොට පාස්වර්ඩ් එක ගහන්න නැතුව තවත් ක්‍රම තියෙනවා. බලලා කියන්න බලන්න ඔයාලා දැකලා තියෙන්නේ මොනවද කියලා. ඔයාලා අම්මලා තාත්තලාගේ ෆෝන් වල ලොක් එක අරිනකොට මොන ක්‍රමයේද පාවිච්චි කරන්නේ? fingerprint තියෙනවා. එතකොට ඒ කියන්නේ අලුතෙන් එන ෆෝන් වල අලුතෙන් එන ලැප්ටොප් වල මතක තියාගන්න තියෙන්නේ. හරි? හරි. එතකොට ඇඟිල්ල තියලා ෆෝන් එක ඔන් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. දැන් ඇඟිල්ල විතරක් තියලා ෆෝන් එක ඔන් කරන්න හැදුවොත් එහෙම ඔය ෆෝන් එක ආයෙ වෙන කාටවත් ඔන් කරන්න පුළුවන්ද? බෑ නේද? ඇඟිලි සලකුණ විතරක් තියලා ෆෝන් එක ලොක් එක අරින්න හදලා තිබ්බොත් ආරක්ෂාව උපරිමයි. හැබැයි හදිස්සි හරි හිතන්නකෝ දැන් මේ කෙනාට දැන් උදාහරණයක් හිතන්නකෝ ඒ කෙනාගේ අතේ තුවාලයක් වුණා කියලා. ඇඟිල්ල තුවාල වෙලා දැන්. එතකොට ඇඟිලි සලකුණ දැන් වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා ඕනම උපකරණයක මේ වගේ ඒවා දෙක තුනක් අපිට දෙන්න තියෙනවා. ඔයාලා අම්මලා තාත්තලායි ෆෝන් වලත් දැකලා ඇති. ෆින්ගර් ප්‍රින්ට් එක තියන්නත් තියෙනවා. ඒ වගේම අර පැටර්න් එක වගේ අඳිනවා දැකලා නේද ඔයාලා? පැටර්න් එකක් වගේ අඳින්නේ. අර ලේසිම ක්‍රමේ. එච්චර ආරක්ෂිත නැති වුණත් අපි හදිසියට A අකුරක් හරි B අකුරක් හරි මොන හරි ඇඳලා ලොක් එක අරිනවා. එහෙම නැත්නම් ඉලක්කම් 4ක කෝඩ් එකක් තියෙනවනේ සමහර අර ෆෝන් එකේ. ඉලක්කම් 4ක් ගහලා ෆෝන් එක අරින්න පුළුවන්. එහෙම නැත්නම් මූණට ෆෝන් එක යනවා නේද ළමයි? ඉතින් දැකලා තියෙනවද ෆේෂල් මූණ පෙන්නපුවම ෆෝන් එක අන්ලොක් කරනවා නේද ඉතින්? අලුත් ෆෝන් වල හැම එකම තියෙනව නේද? එතකොට දැන් මම මේවට ෆොටෝ එකේ දාලා තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් කියනවා බයෝමෙට්‍රික් කියලා. හරි බයෝමෙට්‍රික් කියලා කියන මොනවද දන්නවද? දැනට ලෝකයේ තියෙන හොඳම ආරක්ෂිතම ලොක් වර්ගය. ඒ දන්නවද? කෙනෙක්ගේ ඇඟිලි සලකුණ හොර කරන්න බෑ. දැන් ගෙදර දොරේ යතුරු ගැන හිතන්නකෝ. ඔයාලගේ දොරේ යතුරු. ගෙදර දොරේ යතුරු. හරි. තප්පරක් ඉන්න ආකීෂාගෙන් කෝල් එකක් එනවා. හෙලෝ. හරි අකීෂාරි මම වට රෙකෝඩින් එක දැන් දාලාමයි තියෙන්නේ. හරි අකීෂාරි ඔයාලා කරන්ට් එක ආවොත් ජොයින් වෙන්න මම රෙකෝඩින් එක කොහමද දාලා තියෙන්නේ. හරි ඕකේ. කම්. හරි එතකොට
අර ඇඟිලි සලකුණ කියලා අපි අරින ක්‍රමය දැන් හිතන්නකෝ අනිවාර්යෙන් ආරක්ෂිතම ක්‍රමයක් තමයි ඒක. ඊළඟ පාස්වර්ඩ් එකක් දානවා කියන එක අපි දැන් කතා කරන්නේ මේ ගැන තමයි. ඒතර දැන් ලැප්ටොප් වල සාමාන්‍යයෙන් වැඩිපුර ඔයාලා දැකලා නැහැ නේද ඇඟිලි සලකුණ තියෙනවා. කම්පියුටරේ ඔන් කරද්දී ඇඟිලි සලකුණ තියලා ඔන් කරන්නේ පාස්වර්ඩ් එකක් ගහලා ඔන් කරන්නේ. ඉතින් පාස්වර්ඩ් එකක් ගහලා. ඔව්. යනුලි කොහොමද ගෙදර තියෙන්නේ පාස්වර්ඩ් එකක්ද පින් එකක්ද? ගෙදර ලැප්ටොප් එකේ කම්පියුටරේ කොහොමද තියෙන්නේ? පාස්වර්ඩ් එකක්. පාස්වර්ඩ් එකක්. එතකොට ෆෝන් වලට තමයි, ඒ කියන්නේ මොබයිල් ෆෝන් වලට, ටැබ් වලට තමයි අපි දැන් මේ කතා කරන ඔක්කොම ටික එන්නේ. මොනවද? ෆින්ගර් ප්‍රින්ට් තියන්න පුළුවන්. හරි. ඊළඟ මූණට, තමන්ගේ මූණට විතරක් ෆෝන් එක ඇරෙන්න හදන්න පුළුවන්. හරි. තව සමහර ක්‍රම තියෙනවා කටහඬට. වොයිස්. හරි. දැන් කටහඬේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් හිතන්නකෝ. දැන් ඔයාලට හෙම්බිරිස්සාව වැදුනාම කටහඬ වෙනස් වෙන්නේ නැද්ද? ඔය කට්ටියට මතකද? ඔයාලා කතා කරනකොට ඔයාලට උණ හෙම්බිරිස්සාවෙන් හැදුණාට ඔය කටහඬ වෙනස් වෙන්නේ නැද්ද ළමයි? වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඉස්සර කොයිද ගියේ? ඉස්සර ඉන්නව නේද? ඉස්සර හරි. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ මේ ලෝකයේ තියෙන හොඳම ආරක්ෂිත ක්‍රමවේද තියෙනවා තමයි. හැබැයි ලෝකයේ තියෙන ජනප්‍රියම ආරක්ෂිත ක්‍රමවේදය තමයි යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එක. හරි. ඒ කියන්නේ තමන්ගේ නමට තමන් කැමති පාස්වර්ඩ් එක. හරි. ඒතර පරිශීලක නාමයක් සහ මුරපදයක් කියලා කියන්නේ පරිශීලක නාමය කියන එක දැන් උදාහරණයක් හිතන්නකෝ මෙහෙම. දැන් අපි හිතමු මෙහෙම. ජෙනුලි ජෙනාරා. ඉස්සර ඔයාගේ නම ඉතුරු කැල්ල මොකද්ද? ඉස්සර නැතුකම. ඉස්සර නැතුපම. එතකොට හැමෝටම නමේ කොටස් දෙකක් අඩුම තියෙනවනේ. දැන් ඔයා හිතන්න ලංකාවේද අපි ලංකාවේ ඔයාගේ නම තියෙන තවත් කෙනෙක් ඉන්න පුළුවන්ද බැයිද? ඔයාගේ නම වගේම නම තියෙන තව ළමෙක් ඉන්න පුළුවන්. එතකොට දැන් අපි මේ කතා කරන පරිශීලක නාමය සහ මුරපදේ කියලා කියන දෙක කතා කරද්දී දැන් අපි අපේ ෆෝන් එක කියලා හිතන්නකෝ අපේ ලැප්ටොප් එකනේ. එතකොට ඒක පාවිච්චි කරන්නේ ඔයා විතරයි. එතකොට ඒකට ඔයාගේ නම දාලා පරිශීලක නම හදන්න පුළුවන්. දැන් අපි ඉස්සරහට කතා කරනවා මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්කෝ මතකද ඊමේල් ගැන කියලා මම කතා කරා මතකද ඊමේල් කියන වචනේ මම ටිකට කලින් කිව්වනේ දැන්. ඊමේල් එකක් හදනකොට දැන් උදාහරණයක් ආදිත්‍යයට යෙනුලිට තිසරට ඊමේල් එකක් හදනකොට කවදාවත් තමන්ගේ නමෙන් විතරක් නම් හදන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ආදිත්‍යා කියන නම දාලා ඊමේල් account එකක් හදන්න බෑ. හේතුව ඒ නමෙන් දැනටම ගොඩක් අය ඊමේල් account හදලා තියෙනවා. ඒ කියන්නේ පරිශීලක නාමය දැනටම ඊළඟට ඔයාට ගන්න වෙනවා. ආදිත්‍යා කියලා නම අරගෙන නමේ දෙවෙනි කෑල්ලත් එකතු කරලා තමයි පරිශීලක නාමයක් හදාගන්න වෙන්නේ. දැන් අපි කතා කරන්නේ ඒ වගේ ලෝකෙටම හදන එකක් ගැන නෙමෙයි. ඔයාගේ කම්පියුටරේ දැන් ඔයා හිතන්නකෝ ගෙදර තව ඉන්නව නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කියලා. ඒතර ඔයාට අමතරව එයාත් ඔයාගේ කම්පියුටරේ පාවිච්චි කරනවා නම් අන්න එතකොට හොඳ chance එකක් තියෙනවා. දැන් ගෙදර දැනටම වෙන දෙයක් තමයි නංගිලා මල්ලිලත් එක රණ්ඩු කරගන්නව නේද? මගේ සෙල්ලම් බඩු ගත්තා, මගේ පොත ගත්තා, මගේ මේව ගත්තා, ඔහොම කියලා කට්ටිය රණ්ඩු වෙනවනේ. ඒතර ඒ වගේ එකම කම්පියුටරේ දෙන්නෙක් තුන් දෙනෙක් පාවිච්චි කරනකොට අපිට පුළුවන් මෙහෙම කරන්න. අර ගෙදර කාමර වෙන් කරලා තියෙනා වගේ දැන් අපි හිතමුකෝ යෙනුලි තිසරයි ආදිත්‍යයි තුන් දෙනාම එකම කම්පියුටරේ පාවිච්චි කරනවා කියලා. එතකොට මට පුළුවන් ආදිත්‍යා කියලා නම දාලා පරිශීලක නාමය දාලා ආදිත්‍යයට හදලා දෙනවා වෙනම එකක්. එකම කම්පියුටරේ හරි. යෙනුලිට හදලා දෙනවා තව එකක්. තිසරට හදලා දෙනවා තව එකක්. එතකොට තුන් දෙනාටම එකම කම්පියුටරේ පාවිච්චි කරන්න පුළුවන් පරිශීලක නාම තුනකුයි මුරපද තුනකුයි තියෙනවා. එතකොට තුන් දෙනාගේ ඒවා කරාට අනිත් පැයට තමන්ගේව පේන්නේ නැහැ. ඒ කියන්නේ තිසරගේ දේවල් යෙනුලිට පේන්නේ නැහැ. යෙනුලිගේ ඒවා ආදිත්‍යයට පේන්නේත් නැහැ. ඒ කියන්නේ තම තමන්ගේ දේවල් පරිස්සමට කම්පියුටර් ඇතුලේ ගබඩා කරලා තියන් ඉන්නවා අනිත් පැයට පේන්නේ නැතුව. ඔන්න ඕක තමයි අපි කියන්නේ දැන් අපේ දේවල් වෙනත් කෙනෙක් හොරකම් කරන් යයි. දැන් උදාහරණයක් යෙනුලිගේ දේවල් ආදිත්‍යා තිසර හොරකම් කරනවා කියලා කියන්නේ ඒ වගේ මේ අපි ඉතින් අපි පොඩි අයගේ මොනව හොරකම් කරන්නද? එහෙම දේවල් ගැන නෙමෙයි. දැන් මහා පරිමාණයේ ආයතනවල ඔෆිස් වල
ඒ වගේ ඇතුලේ බැංකු තොරතුරු ඔය වගේ දේවල් හොරකම් කරොත් එහෙම සෑහෙන ප්‍රශ්නයක් නේ. ඉතින් ඒ හින්දා තමයි මෙන්න මේ පරිශීලක නාම සහ මුරපද අපි දාන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමු මේවා දානකොට සැලකිලිමත් වෙන ඕන දේවල් කීපයක් තියෙනවා. රයිට්. මාතෘකාව ලියා ගන්න එදා අපි ලියුව මාතෘකාව අනවසර ප්‍රවේශ. එලා දැන් ඒ යටතේ අනුම උපමාතෘකාවක් විදිහට ලියා ගන්න පරිශීලක නාම සහ මුරපද. සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ලියන්න. සර් ඔව්. අර යූසර් නේම් එකට පස්සේ ඇන්ඩ් කියලා ලිව්වට කමක් නැද්ද? කමන්නේ. and ලකුණ ලියන්න ඕනේ and 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 ලියුවට කමක් නැහැ. user name and password. හරි නේද? කොළඹ. හරි සර්. alright. එහෙනම් දැන් අපි බලමු පරිශීලක නාම මුරපද. දැන් මේ දෙකෙන් අපි වැදගත්ම දේ තමයි පරිශීලක නාමය කියලා කියන්නේ ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. හරි. මුරපදේ ගැන තමයි වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන කරන්නේ. හරි. ඒතර දැන් හිතන්නකෝ ඔයාලගේ කම්පියුටර් එකට කවුරු හරි කෙනෙක් ඇතුල් වෙද්දී එයාට පරිශීලක නාමය මොකක්ද කියන එක වැඩක් නැහැ. මුරපදේ තමයි අවශ්‍ය වෙන්නේ. කො යෙනුලි තිසරයි කොහෙද ගියේ? තිසර දැන් ඔන්න බලමු අපි කොහොමද හොඳ පාස්වර්ඩ් එකක් හදන්නේ කියලා. හරිද? ඒතර පාස්වර්ඩ් එකක් හදනකොට දැන් උදාහරණයක් වුණ ඔය තුන් දෙනාම දැන් තනියම try කරන්න ඕන. මම කියන්නම් කොහොමද කරන්නේ කියලා. හරි? බලමු අපි හොඳ පාස්වර්ඩ් එකක් හදලා මෙන්න මේ නීති ටික දැන් ඔලුවට දා ගන්න ඕන. අපි දැන් හිතන්න කෙනෙක්ගේ පාස්වර්ඩ් එකට අපි සාමාන්‍යයෙන් ගන්නෙ නැති දේවල් තමයි එයාගේ නම. හරි උනාගන්න මගේ ඔයාගේ නම, ඔයාගේ උපන් අවුරුද්ද, හරි ඔයා ඉපදිච්ච අවුරුද්ද, නැත්නම් ඔයාගේ උපන් දිනේ, ඔයාගේ ගම, හරි ඔයා කොහෙද ඉන්නේ, ඒ වගේ දේවල් පාස්වර්ඩ් එකට දාන්න එපා කියලා තමයි අපි දැන් කියන්නේ. ඇයි? දැන් ඔයාව දන්න කෙනෙක්, හරි ඔයාව දන්න කෙනෙක් ඔයාගේ යාළුවෙක් කියලා හිතන්නකෝ. ඔයාගේ කම්පියුටරේ ගාවට ඇවිල්ලා ඔයාගේ පාස්වර්ඩ් එක හිතලා ටයිප් කරලා බලනවා. හිත ගහලා බලනවා. ඒතර කෙනෙක් දාලා තියෙන්නේ එයාගේ නමයි උපන්දිනේ එකතු කරලා පාස්වර්ඩ් එකක් විදිහට. උදාහරණයක් හිතන්නකෝ මම පළවෙනි එක දාලා තියෙනවා. නම සමන් 2014 ඉපදිච්ච කෙනෙක්. ඒතකොට එයාගේ පාස්වර්ඩ් එක සමන් 2014. ඉතින් ඕන කෙනෙක්ට හිතන්න පුළුවන් එකක් නේ. හරි දැන් දකුණු පැත්ත එක බලන්න. මම ඒ පාස්වර්ඩ් එකට ගත්ත අර නමයි
අවුරුද්දයි අරන් තියෙනවා කොහොමද අරන් තියෙන්නේ හොඳට බලන්න 9 අකුරු ඔක්කොම ගත්තේ නැහැ මම මොනවද අරන් තියෙන්නේ සමන් කියන 9 අකුරු කීයද අරන් තියෙන්නේ 3ක් ගත්තා එතන මතක තියාගන්න ඒකෙත් මුල අකුර කැපිටල් කරලා තියෙන්නේ හරිද S අකුර කැපිටල් ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දෙනකොට අනිවාර්යෙන් මතක තියාගන්න අඩුම 8ක්වත් තියෙන්න ඕන. ඒ කියන්නේ අකුරු ඉලක්කම් කලවමේ 8ක්වත් තියෙන්න ඕන. හොඳ පාස්වර්ඩ් එකක් නම් පළවෙනි නීතිය තමයි අකුරු ඉලක්කම් කලවමේ 8ක්වත් අඩුම තියෙන්න ඕන. එතකොට අකුරු අනිවාර්යෙන් තියෙන්න ඕන. සිම්පල් කැපිටල් කලවමේ තියෙන්නත් ඕනේ. හොඳට මම කියන ටික අහගන්න. හරි. අකුරු වලට අමතරව අර විශේෂ ලකුණු ටික කීබෝඩ් එකේ තියෙන්නේ. දැන් ඔයාලා මේ මම දාලා තියෙන ලකුණු දන්නවනේ. මොකද්ද මේකට කියන්නේ? ඇට් සයින් එක. ඇට් කියලා වැටෙන්නේ. ඇට් එක තියෙනවා තව මොනවද තියෙන්නේ හැෂ් ලකුණ තියෙනවා අර විශ්ලේ ඔව් ඇන් ලකුණ තියෙනවා එක්ස්ක්ලමේෂන් මාක් එක තියෙනවා ඒ වගේ අකුරු නොවන අර කීබෝඩ් එකේ ගොඩාක් තියෙන්නේ ඒවත් කලවම් කරගන්න දැන් බලන්න මම හදලා තියෙන එක සමන් කියන එකකින් SAM කියන එක ගත්තා ඊට පස්සේ අලුතෙන් දැම්ම ඇට් කියලා දැන් යාගේ උපන් අවුරුදු 2014 නේ 2014 කන පිටට ගත්තාම කොහොමද එන්නේ 4102 නේද 2014 තමයි කන පිටට මම ලියලා තියෙන්නේ. ඒ කියන්නේ 2.1 ලියන්න නැතුව 4.1.2 කියලා ලියලා තියෙනවා. එතකොට ඔය පාස්වර්ඩ් එක කාටවත් හිතන්න පුළුවන් පාස්වර්ඩ් එකක් නෙමෙයි. දැන් එහෙනම් තුන් දෙනා මේමයි කරන්න ඕන. ඔයාලගේ නමයි, ඔයාලගේ උපන් අවුරුද්දයි, හරිද? ඔයාලගේ නමයි උපන් අවුරුද්දයි ගන්න. අරගෙන අර මං කියපු නීතිය වලට අනුව මට දැන් ඔයාලා පාස්වර්ඩ් එකක් හදලා පෙන්නන්න. හරි. මොකද්ද නීතිය? නම ඒ විදිහටම ලියන්න බෑ. නම අකුරු මාරු කරලා ඒව මොන හරි ඔයාලට කරන්න පුළුවන්. සිම්පල් කැපිටල් තියෙන්න ඕන, ඉලක්කම් තියෙන්න ඕන, විශේෂ සලකුණු අර ඇට් එක, ඇන්ඩ් එක, හැෂ් එක වගේ ඒවා තියෙන්න ඕන. 8ක් අඩුම තියෙන්න ඕන. මොනවා හරි ಜಾති 8ක් අඩුම තියෙන්න ඕන. රයිට්. තුන් දෙනා බලන්න මට හොඳ පාස්වර්ඩ් තුනක් හදලා පෙන්නන්න. හොඳ පාස්වර්ඩ් එකක් හදලා ඒ පාස්වර්ඩ් එක එක්ක මට WhatsApp message එකක් විදිහට එවන්න එහෙම නැත්නම් Zoom එකේ message එකක් විදිහට දාන්න කොහොම හරි මට password එක හදලා ගන්න බලන්න එතකොට අඩුම 8යි 8ට වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ ගොඩාක් දාන්නත් එපා හරි අපිට අමතක වෙනවන්නේ නැත්නම් ඉතින් අපි ඉපදුණු වර්ෂම දාන්න ඕනේද? නෑ එහෙම නෑ මට උන කරන්නේ ලස්සනට පාස්වර්ඩ් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයාට මතක හිටින ඔයාගේ නම, ඔයා කැමති ඉලක්කමක් ඒ වගේ කලවම් කරලා ඔයාට මතක හිටින හොඳ පාස්වර්ඩ් එකක් හදන්න. මම WhatsApp එකට ෆොටෝ එකක් දැම්මා. හරි. ජර්නල් එකක් හම්බුණා.
තේරෙව්වද මට? තේරෙව්වද? සර් ඔව්. අර chat එකේ මේ අර ලකුණ දාන්න බෑනේ. ගැටලුවක් නැහැ. ඔයා මේ මොකක්ද? ඔයා නිකන් පොතේ ලියලා මට පොත පෙන්නන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. පොතේ ටිකක් ලොකුවට පාස්වර්ඩ් ඉල්ලලා ඔහොම අනිත් පැත්තට වල පෙන්න. හරි. චූට්ටක් අපසර ගන්න ඉතින් මුල ටික තමයි පෙවුන්නේ නැත්තේ. අග ටික පෙවුනා. right. ඉතින් එන්නේ right. හරි. ඔක්කොම ටික තියෙනවා. එතකොට දැන් ඔයාලා ওই දීපු පාස්වර්ඩ් තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් ওই පාස්වර්ඩ් ඔන්න හොඳට අහගන්න මම කියන දේ. ගොඩක් අය පාස්වර්ඩ් එක පළවෙනි වතාවේ හොඳට හිතලා මතලා දානවා. දැම්මට පස්සේ කරගන්න වැඩි මොකක්ද දන්නවද? පාස්වර්ඩ් එක Tamanටම අමතක වෙනවා. එහෙම වෙලා නැද්ද? දැන් ඔයාලා අම්මලා තාත්තලාට සමහරවට වෙන්න පුළුවන්. අම්මලා තාත්තලාගේ ෆෝන් එකක් කඩෙන් ගන්නකොට මේට අවුරුද්දකට දෙකකට කලින් ඊමේල් එකක් හදලා ඊමේල් එකට පාස්වර්ඩ් එකක් දීලා ඔක්කොම කරලා වැඩේ කරලා අවසානට දැන් ඔන්න ෆෝන් එක මොනවා හරි රිපෙයාර් එකක් වෙලා ෆෝන් එක රීසෙට් කරපුවම තමයි පාස්වර්ඩ් එක ආයෙ ඕන වෙන්නේ. හැබැයි කිසි දෙයකට බය වෙන්න එපා. ෆෝන් රීසෙට් කරද්දී ඊමේල් account වල රීසෙට් කරද්දී ඔයාලා අම්මලා තාත්තලා පාවිච්චි කරන්න ඕනේ SIM එකක්. ෆෝන් එකේ SIM එක තියෙනවනේ. ඔන්න ඔය SIM එක මාරු කරන්නේ නැතුව එකම SIM එකේ නම්බරේ නම් දිගටම ඔයාලා අම්මලා තාත්තලා පාවිච්චි කරලා තියෙන්නේ. පාස්වර්ඩ් එක අමතක වුණාම ෆෝන් එකට SMS එකක් ඇවිල්ලා පාස්වර්ඩ් එක ආපහු රීසෙට් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලැප්ටොප් එකකට වගේ ගත්තාම SIM එකක් දාන්නේ නැහැනේ අපි. ඒතර මේකේ පාස්වර්ඩ් එක අමතක වුණොත් මතක තියාගන්න අපිට ඒක ඊමේල් එකට තමයි රීසෙට් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ඊමේල් එකත් අපි ගාව නැත්තම් මුකුත්ම අපි ගාව නැත්තම් අපිට ආපහු පාස්වර්ඩ් එක අයින් කරන්න බෑ. ඒ හින්දා දාන පාස්වර්ඩ් එක කොහේ හරි තැනක ලියලා තියන්න කියලා මං කිව්වොත් වැරදි. හැබැයි එහෙම ලියන්න එපා කියලා තමයි කියන්නේ. ඒත් කොහෙම හරි අනිත් අයට නොපෙනෙන තැනක ඔයාලා ලියලා තිබ්බට ගැටලුවක් නැහැ. ඔයාලට පාස්වර්ඩ් එක අමතක වෙනවා නම්.
ඊළඟට එකම පාස්වර්ඩ් එක ජීවිත කාලෙම පාවිච්චි කරන්නේ නැහැ අපි. සාමාන්‍යයෙන් කියන්නේ මාස 6කට සැරයක්වත් හරි අඩුම මාස 6කට සැරයක්වත් හරි පාස්වර්ඩ් එක අලුත් කරන්න මාරු කරන්න. දැන් උදාහරණයක් හිතන්න මෙහෙම. දැන් ඔයාලා ලියලා තියෙනව නේද පාස්වර්ඩ් එක? ඔයාලා ගාව හැමෝම ගාව පාස්වර්ඩ් එකක් තියෙනවනේ. ඕක මාරු කරන්න කියලා අපි සම්පූර්ණයෙන් මාරු කරන්න ඕනේ නැහැ. මොකද්ද කරන්නේ? අර ඇට් ලකුණ අයින් කරලා හෑෂ් එකක් දානවා. හෑෂ් එක අයින් කරලා ඩොලර් ලකුණක් දානවා. ඔය තියෙන පාස්වර්ඩ් එකේම පොඩි කැලලක් මාරු කරන්න. නැතුව ඕකම අයින් කරලා අලුතෙන් එකක් විතර දාන්න යන්න ඕනේ නැහැ. එහෙනම් නිතර නිතර පාස්වර්ඩ් එක මාරු කරන වැඩේත් අපි කළ යුතු දෙයක්. හරි. එහෙනම් දැන් අපි දැන්